ආපහු කුටුම්බෙනුත් අභිනිෂ්ක්‍රමණය කළා තැප්‍රමේන් එක දෙනවා. මේකේ මම ආර්දලවියක් හදාගන්නවා. වයසට වැඩිය මගේ රැවුල වැවෙනවා බුරිය ගාමේ විතර. මම සෙරප්පු දෙකක්වත් දාන්න තු මගේ අභිනිෂ්ක්‍රමණ ජීවිත කාලේ දැනුම් පද්ධතිය හොයා ගන්නවා කියලා මම හිතන්නේ ඒ කාලෙත්. ඒක දැනුම් පද්ධතියක්. පේන්නෙම මරණය. කට්ටිය කියන සන්නට ડિප්‍රෙෂන්. ෆිල්ම් එකක් බල බල ඉද්දිත් ඇඬෙනවා. ලස්සන සින්දුවක් අහා ඉද්දිත් ඇඬෙනවා. මරණයමයි පේන්නේ. මම ඒ නිසා හරියට අර මරණීය ගීත කියුවා, කවි කියුවා, මා මලපසු සොහොන් කොතේ දුගී යක්නියුතු මැනිවි කැසේ කරණිවි. ඒ වගේම හිතනවා. මම වචන ටිකක් කිව්වා. මම ඒක ලිව්වේ බොහොම තැන්පත්, සංසුන්, ස්ලෝ නිකන් විප්‍රයෝගී මෙලඩියක් වැටිලා කවදා හරි නිකන් ලස්සන ස්ලෝ සින්දුවක් කරන්න කියලා හිතාගෙන මහේෂ්. මොකද මේකට මට බලපෑව හරියට ඩෝල්ටන් නල්ස්ගේ කවියක් තියෙනවා. පෙම්වතිය මිය ගියාම, ඔබේ බිරිඳ මිය ගියාම, ක්‍රෂ් එක මිය ගියාම, සොහොනක් ගාව පෙම්වතෙක් හිතන සිටිවිල්ල මොනවා එකක්ද? එයා ලියනවා මෙහෙම. මහබුළු වගේ කාටත් ඉඩ ඇති ඉඩම, ඇයටත් ලබා දුනි සිවුරියනක උරුම, තෙරපෙන්නට එපා ඔය හැටි වල උඩම, ඇගේ ලැමරිදී ඇහුණද සුදු මල් වඩම. මල් වඩමට කියනවා තෙරපෙන්න එපා, ඇගේ ලැමරිදී කියලා. මේ වගේ ශෝකී වචන වලින් මම ලිව්ව වචන ටිකක් තිබුණා. කඩාගෙන ආව දවසක් ප්‍රියන්ත කොළඹ ගිහින් මචං මම ෆිල්ම් එකක් කරනවා දේදුණු ආකාශයට සින්දුවක් පොඩි කිව්වා.